සුබ දවසක් වේවා ක්‍රීඩාලෝලී හැමෝටම ආසියානු කුසලාන තරඟාවලියේ සුපිරි 4 දෙනාගේ වටේ තවත් තරඟයක් ඊයේ දිනේදී පැවැත්ුණා ඉන්දියානු කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර. ඉතින් එම තරඟයෙන් පහසු ජයක් ලබා ගැනීමට ඉන්දියානු කණ්ඩායම සමත් වීමත් සමග ශ්‍රී ලංකාවේ අවසන් මහා තරඟයට පිවිසීමේ බලාපොරොත්තු ලෙසින් සුන් වී ගියා. ඉතින් ඒ අනුව පාකිස්තානු කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරඟයක් තියෙනවා අවසන් මහා තරඟයට පිවිසීම සඳහා. ඉන්දියානු කණ්ඩායම අපරාජිතව අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබා ගත්තා. ඉතින් කෙසේ වෙතත් තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දියානු කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 168ක් ලබා ගැනීමට සමත් වුණා. එහිදී අභිෂේක් ශර්මා ලකුණු 75ක් ලබා ගත්ත පන්දු 37කින් 4 පහර 6ක් සහ 6 පහර 5ක් සමගින් ශුභ්මන් ගිල් ලකුණු 29යි පන්දු 19කින් 4 පහර 2ක් සහ 6 පහර 1ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. හර්දික් පාණ්ඩයා ලකුණු 38යි පන්දු 29කින් 4 පහර 4ක් සහ 1 6 පහරක් ඔහුගේ ඉනිමට ඇතුළත්. අක්සා පටේල් ලකුණු 10යි පන්දු 15කින් කඩුල් ලබා ගැනීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් රිෂාඩ් හුසේන් ලකුණු 27ට කඩුළු දෙකකුත් සයිෆුදීන් ලකුණු 34ට එක් කඩුළුකුත් සකීබ් ලකුණු 29ට එක් කඩුළුකුත් මුජිබර් රහමාන් ලකුණු 33ට එක් කඩුළුකුත් තවා ගැනීමට සමත් වුණා. ඉතින් කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කර බංග්ලාදේශ කණ්ඩායමට ලබාගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 127ක් පමණයි. ඉතින් එහිදී ලකුණු 41ක ජයක් ඉන්දියානු කණ්ඩායමට හිමි වුණා. ලකුණු ලබා ගැනීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් හසන් ලකුණු 69ක් ලබා ගත්තා පන්දු 51කින් 4 පහර 3ක් සහ 6 පහර 5ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. එමෝන් ලකුණු 21යි පන්දු 19කින් 4 පහර 2ක් සහ 1 6 පහරක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඉතින් බංග්ලාදේශ කණ්ඩායම යන් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසුගිරීමට ඉන්දියානු පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැහැ. ඉතින් කඩුල් ලබා ගැනීමේදී ජස්ප්‍රීත් බුම්රා ලකුණු 18ට කඩුළු දෙකකුත් වරුන් චක්‍රවර්ති ලකුණු 29ට කඩුළු දෙකකුත් කුල්දීප් යාදව් ලකුණු 18ට කඩුළු 3කුත් අක්සා පටේල් ලකුණු 34ට එක් කඩුල්ලකුත් තිලක් වර්මා ලකුණු 1ට එක් කඩුල්ලකුත් දබා ගැනීමට සමත් වුණා. ඉතින් ඒ අනුව ආසියානු කුසලාන තරඟාවලියේ තරඟයක් තිබෙනවා බංග්ලාදේශ කණ්ඩායමට සහ පාකිස්තානු කණ්ඩායමට අවසන් මහා තරඟයට පිවිසීම සඳහා. මොකද කණ්ඩායම් දෙකම එක් තරඟයේ බැගින් පරාජයට පත් වෙලා තියෙනවා. ඉතින් කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියානු කණ්ඩායම සමග හෙට තරඟ වැදීමට නියමිතයි. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන තරඟාවලියෙන් මෙවර අවාසනාවන්ත ලෙස ඉවත් වීමට සිදු වුණා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම 2022 වසරේදී ආසියානු කුසලාන දිනා ගැනීමට සමත් වුණා. ඒ වගේම 2023 වසරේ අනුශූරයෙන් බවට පත් වුණා. නමුත් 2025 වසරේ අවාසනාවන්ත ලෙස සුපිරි 4 දෙනාගේ වටෙන් ඉවත් වීමට සිදු වුණා. ඉතින් කෙසේ වෙතත් ආසියානු කුසලාන තරඟාවලියේ ඉදිරි තරඟවල තොරතුරු අපි ඔයාලට අරගෙන එන්නම්. අපේ channel එක subscribe කරලා තියාගන්න.